Hi guys, ඉතින් අද මම ඔයගොල්ලන් වරන් යන්නේ කොළඹ පෝට් සිටි එකේ බීච් ප්ලාසා එකට. ටික දවසක ඉඳන් මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා කායකින් රයිඩ් එකක් යන්න. මේ තමයි අපි දෙන්න පෝට් සිටි එක විසිට් කරන ෆස්ට් ටයිම්. ඉතින් මේ අලුත් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඉස්සරහට බලමු. මං හිතන්නේ අපි දෙන්න මෙතෙන්ට ආවේ හරිම වෙලාවේ. මොකද දැන් මේ වෙනකොට ඊට බහැලා ගිහින් රස්නේ අඩු වෙලා තමයි තියෙන්නේ. අපි මේ ආවේ වීකෙන්ඩ් එකක නිසා මං හිතනවා අද මෙතන වෙනදට වඩා ටිකක් ක්‍රවුඩ් එක වැඩි ඇති කියලා. දැන් වෙලාව 5:30 වගේ වෙලා. ඉතින් මේ වගේ වෙලාවට මෙතෙන්ට ආවා කියන්නේ අපිට කොළඹ සිටි වීව් එකයි සන්සෙට් එකයි හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන ආටිෆිෂල් බීච් එකක් නිසා මං හිතනවා කිඩ්ස්ලට මේක සේෆ් ප්ලේස් එකක් කියලා. දැන් අපි දෙන්නගේ කායකින් රයිඩ් එකට තමයි රෙඩි වෙන්නේ. මේ වගේ ට්‍රන්ස්පෙරන්ට් බෝට් එකක් අපි සිලෙක්ට් කරගත්තොත් අපිට රයිඩ් එකේදී සර්ෆේස් එකත් බලා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම මේක අපේ ෆස්ට් කායකින් එක්ස්පීරියන්ස් එක නිසා අපි දෙන්න ටිකක් බය වෙලා තමයි හිටියේ. ඉතින් අපි දෙන්න සිලෙක්ට් කරගත්තේ මෙන්න මේ yellow color බෝට් එක. මීට අමතරව මෙතන ෆන් ගේම්ස් ටිකක් ප්ලේ කරන්නත් පුළුවන්. ඒ ප්‍රයිස් ලිස්ට් එක තමයි මේ තියෙන්නේ. කායකින් රයිඩ් එකට per person 1000 rupees pay කරන්න ඕනේ. ස්ලීපර්ස් විතරක් මෙතන තියලා අපි ගාව තිබිච්ච අනිත් බඩු අපිත් එක්ක අරගෙන ගියා. මේකට අපිට රයිඩින් ටයිම් එක විදිහට 30 minutes හම්බ වෙනවා. මට නම් ඇත්තටම හිතුනේ අපිට මේ රයිඩ් එක විනාඩි 5ක්වත් කන්ටිනියු කරගන්න බැරි වෙයි කියලා. මොකද පටන් ගත්ත ගමන් පුදුම බයකින් තමයි හිටියේ. ඒත් හැබැයි ටික වෙලාවක් පැඩල් කරගෙන යනකොට අපේ දෙන්නටම මේක ටිකක් නෝමල් වුණා. මං හිතන්නේ කොළඹවල ඊවිනින් එක එන්ජොයි කරනවා නම් පෝට් සිටි එක ඇත්තටම ගොඩක් හොඳ ප්ලේස් එකක්. කායකින් වලට අමතරව මෙතන තව ගොඩක් බෝට් රයිඩ්ස් තියෙනවා. හැබැයි ඒවයි ඩීටේල්ස් මම මේක ඉන්ක්ලූඩ් කරලා නැහැ. අනිවාර්යයෙන්ම කියන්න ඕනි දෙයක් තමයි ඔයගොල්ලෝ කායකින් කරන්න හිතාගෙන පෝට් සිටි එනවා නම් තෙමුණට පේන්නේ නැති ඩ්‍රෙස් එකක් ඇඳන් එන්න. මොකද මේ බෝට්ස් වල වතුර තියෙනවා අපි වාඩි වෙන තැන. මේ තමයි අපේ රයිඩ් එකේදී අපිට කොළඹ සිටි වීව් එක බලා ගන්න පුළුවන් වුණ විදිය. හරියටම 30 minutes 5:30 to 6 වගේ වෙනකන් අපි රයිඩ් එකේ හිටියා. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එක පැත්තට තමයි ගියේ. හැබැයි අපි මෙතනින් ගොඩක් කෑම ජාති try කරන්න හිතාගෙන ආවේ නැහැ. මොකද පෝට් සිටි එකට එන්න කලින් තමයි අපි ලන්ච් අරගත්තේ ටිකක් පරක්කු වෙලා. ෆුඩ් කෝට් එකේ ඉන්ටීරියර් ලුක් එක මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි දෙන්න හිතුවා ෆොටෝස් ටිකකුත් ගන්න ගමන් අලුතින් ඕපන් කරලා තියෙන ෆුඩ් හාබර් එක පැත්තට ඇවිදගෙන යනවා කියලා. යන ගමන් කකා යන්න චිප්ස් එකක් ඕඩර් කරලා ඒක රෙඩි කරනකන් අපි මෙතනට වෙලා හිටියා. මේ තියෙන 11 shop එකෙන් තමයි අපි චිප්ස් අරගත්තේ. ඒක ලැම්ප් එක අන්නතර ලැම්ප් එකට ගියා නම් මට එම් පේනවා. හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින්ම කලවර වුණා. ලයිට්ස් දැම්මට පස්සේදී මෙතන අමුතුම විදිහේ කාමින් වයිබ් එකක් තමයි තියෙන්නේ. ගයිස් දැන් නම් කිලෝමීටර් එකකටත් වඩා අපි පයින් ඇවිදගෙන ඇවිත් තියෙන්නේ. ඇත්තටම මගේ කකුල් නම් හොඳටම රිදෙනවා දැන්. ඔන්න ඉතින් අපි ෆුඩ් හාබර් එක ගාවටත් ආවා. මෙතන එන්ටර්ටේන්මන්ට් වලින් ගොඩක් පිරිච්ච තැනක්. ඉතින් ඔයා මෙතෙන්ට ආවතින් ෆුඩ්ස් වගේම ඩාන්සිං මියුසික් වගේ දේවලුත් එන්ජොයි කරන්න පුළුවන්. ටිකක් රෑ වෙලා නිසා අපි දෙන්නට මෙතන එන්ජොයි කරන්න ලොකු ටයිම් එකක් නෑ. මොකද මේකෙන් පස්සෙත් පොඩි ප්ලෑන්ස් වගේක් දාගෙන තිබුණේ. හැබැයි වෙන දවසක ෆුඩ් හාබර් එකට විතරක් එමු කියලා තමයි අපි හිතුවේ. නෙක්ස්ට් මිනි ව්ලොග් එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි බයි.